සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඔයාලා මගේ YouTube channel එක දැනටමත් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මේ ඔයාලා අපේ අලුත් වීඩියෝ බලන්න ආස නම් අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. මොකද කොල්ලෝ කෑ ගහන්නේ? අනේ තාත්තේ අම්මට කියන්නකො තේ එකක් ගේන්නයි කියලා. යකෝ අම්මා උදේ පාන්දරම ගියා අන්න දානයක් උයන්නේ කියලා. ඔහම ඉදපන් මං හදාගෙන එන්න. තාත්තාවද? දා එන තේක ගනින්. මේ සුඩින් තිබ්බා. බට ඇහුණද? අද අම්මා කිව්වා උඹට ඉස්කෝලේ යන්න එපයි කියලා. අද මාත් එක්ක වරෙන් අර එළිය තියෙන අඹ ගහ කපන්න. අම්මට ඉස්කෝලේ යන්න ඕන නැත්තම් මං එන්නම් තාත්තත් එක්ක අඹ ගහ කපන්න යන්න. මරු! යේ! අනේ මෝඩයෝ උඹටද දිනේවම් මතක නැද්ද? අයියෝ අද යකෝ මෝඩයාගේ දිනේ. උඹ අද මෝඩයට ඇඳුණා. මං උඹට බොරුවට කිව්වේ උඹ අද ඉස්කෝලේ යන්න ඕන. තේරුණායි? අනේ තාත්තේ දැන් තාත්තමනේ කිව්වේ ඉස්කෝලේ යන්න එපා අඹ ගහ කපන්න එන්නේ කියලා. අනේ එම කරන්න එපා මට බෑද ඉස්කෝලේ යන්න. අනේ තාත්තා අද විතරක් ඉන්න දෙන්නකෝ. නෑ උඹ ඉස්කෝලේ යන්න ඕන. හරියන් ගිහින් ලෑස්ති වෙලා යන්න. හරි මම යන්නම්. මං තරහයි තාත්තත් එක්ක හොඳේ. බොරු කිව්වා. ඔන්න දොරකඩ ඉස්සරහ නයක් ඉන්දියා බලාගෙන ඵලයන්. බුදු අම්මෝ! ඊයා රැවටිච්චා පොල් කිච්චා උන්ගේ ගහේ එල්ලිච්චා. අරුට කෝල් එකක් ගන්න ඕන. හෙලෝ සඳුනා ඔබ කොහෙද ඉන්නේ? මම මේ බීච් එක ගාව ඉන්නේ බං. පොඩ්ඩක් වරෙන් මෙහෙට කයියක් දාන්න. ඕ කියපන්. ඉඳපන් මම විනාඩි 10න් ඔතන. අන්නරු වතන ඉන්න පෝන්නේ කෝව. ටක් ගාලා යන්න ඕන බෑනේ මම මොකද්ද කරන්න කියලා. මලක්ක කඩනවද මන් දන්නේ. මල්ලි ෆෝන් එක බලනවානේ මං ආවයකෝ දැන් වට්ටපන උඹ ආවද මොකෝ ඉතින් දැන් ගමේ තොරතුරු එහෙම හොඳයි මම මේ උඹට කියන්න ඉඳි උඹ දන්නවා අපේ ගෙදර එහා පැත්තේ ඉන්න සුමන අක්කගෙදු ඒකේ පැනලා ගිහිල්ලානේ බං අම්මටසි සුපිරි බං සඳුනා කොහොම ඉතින් බර්ගර්ල සැපෙන්ද? අනේ ඵලයන් යකෝ මට උඹට වගේ කෑලි නෑනේ. අපි ඉතින් සිංගල් ලයිෆ් තමයි මල්ලි. හරි බං. දැන් හවස් වෙන්නත් යන්නේ. අපි දෙන්න එහෙනම් යමන් ගෙදර. යමන් මටත් ගෙදර යන්න තියෙනවා. අද මෝ තාත්තල් එකක් දෙන්නවා. අද අපේ පළවෙනි දවස් මොඩයාගේ දිනේ ඉඳපන්කො මං උඹට දෙන්න අතල් එක. හෙලෝ සමුනා. කියපන් බං. අද උඹ දන්නේ නෑනේ බං. මං ගහෙන් වැටුණා යකෝ. ටක් ගාලා වයින් අපේ ගෙදර වත්තට මම බිම ඉන්නේ බං. අපේ ගෙදර කාරු ඇත්තෙත් නෑ. දුවල වරෙන්. අඩෝ එහෙම ඉඳපන් මං දුවලෙනවා. අරු වෙද්දි පොරුවට වැසිලා වගේ නිදාගෙන වගේ ඉන්න ඕන. අඩෝ බොක්ක උඹට මොකෝ උනේ? අඩෝ යකෝ මං උඹට වීඩියෝවක් කරේ බං. අද මොඩේක දිනේ උඹ මොඩේට ඇන්ටුනා. උඹ හොඳ මං අච්චර දුර ඉඳලා උඹ වැටුණා කියලා හිතාගෙන ආවේ යකෝ. ඔය වගේ ගොන් වැඩ කරන්න එපා. හරි බං සෝරි එවට ඔබ මෝඩයාට ඇඳුනානේ හරි තම ඔබ සෝක්
ගෝනා. මං යනවා යකෝ ගෙදර. බයි බයි. මං ගියා එහෙනම් ගෙදර. ගොයි වගේ ගොන් වැඩ කරන්න එපා හරිද? හරි හරි යකෝ අද මෝඩයාගේ දින හින්දා මං බව මෝඩයට ඇඳුවේ. ඔබ දන්නවයි අපේ තාත්තා උදෙත් මා මෝඩයට ඇඳුවනේ. ආහා එහෙනම් ඵලයන් පරිස්සමි. මමත් යනවා බා. හරි හරි මමත් යනවා.